අයිබෝන් හරිම බෙද වෙතින් අද විවේකී ඉරිදා දෙසැම්බර් මාසේ 21 වෙනිදා ගල්ගමුව ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් සියලුම ආකාරයේ වගාවන් සඳහා විසිරුම් සහ බින්දු ජල සම්පාදනය වෘත්තීය මට්ටමින් කල් පවතින උසස් නිමාවෙන් සාධාරණ හොඳම මිලට සිදු කරවා ගන්න දැන්ම අපව අමතන්න 071 1030 741 076 9934 755 කුරුණෑගල අනුරාධපුර කැකිරාව දඹුල්ල හලාවත මඩකලපුව පොළොන්නරුව සහ වවුනියාව යන ප්‍රදේශ විශේෂයි. ගල්ගමුව ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් සඳහා අලුයම උදෑසන නවතම නිරීක්ෂණ තුළින් කාලගුණනායකය මෙන් බොහෝ දෙනා ඉතාමත්ම විශ්මයට පත් වී තිබෙනවා. හරිම විද සම්බන්ධයෙන් කියන දේවල් එලෙසම සිදුවනවා. බොහෝ ස්තුති කරනවා, බොහෝ ප්‍රශංසා කරනවා හරිම වෙද සේවාව සම්බන්ධයෙන්. ඔබ දැනටමත් සබස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා, ෆලෝ කරලා නැත්නම් ඒ දේවල් කර තබා ගන්න. ඔබට විශාල ප්‍රයෝජනයක් වෙනවා ඉදිරි කාලයේදී. ශ්‍රී ලංකාවේ සාර්ථකම ජනප්‍රියම කාලගුණනායකය පළ කළ සැනින් නොටිෆිකේෂන් එක ඔබ කී දුරකථනයට ලබා ගන්න පුළුවන්. හැමදාම නොමිලේම කිසිදු ගාස්තුවක්, සතයකවත් ගාස්තුවක් ඔබට වැය වෙන්නේ නැහැ මෙම සේවාවට. එසේනම් මෙන්න කාලගුණනායකය අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ ගිනිකොන මුහුදු කලාපයේ තදින් වැසි පවතිනවා. දහවල් කාලය වෙනුවට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ගිනිකොන මුහුදු කලාපය තවදුරටත් වැසි සහිත කලාපයක් බවට පත්වනවා. රාත්‍රී කාලයේදී රාත්‍රී 8 9 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 300ක් පමණ ඔබෙන් ගිනිකොන මුහුදු කලාපයේ වැසි පවතිනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 27ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ගල්ල මාතර කළුතර ආශිත වෙරළාශිත කලාප හැරුණු කොට සෙසු සියලු මුහුදු කලාපවල පැය කිලෝමීටර් 25ක සාමාන්‍ය අගයකින් සුළං ඇති වෙනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණනායකය අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය, එසේම සබරගමු පළාතේ බොහෝ ස්ථාන, දකුණු පළාතේ බොහෝ ස්ථානවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. රියධාවනයේදී වඩා සැලකිල්ලෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයත් ඇතුළත්ව සැලකිල්ලෙන් අවධානයෙන් රියධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් කිසිවක් ඇතිවන්නේ නැහැ. සමස්ත ශ්‍රී ලංකාව පුරා ඉතාම සිහින් වැසි වාර කිහිපයක් මධ්‍යම කඳුකරේ සහ මඩකලපුව ආශිත කලාපවල පමණක් ඇතිවීමේ හැකියාව පවතිනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේත්, උතුරු මැද පළාතේත්, ඌව පළාතේත්, සබරගමු පළාතේත් තනින් තන සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. සන්ධ්‍යා කාලෙම සන්ධ්‍යා 5 6 පමණ වන විට තරමක් තදින් වැසි කිහිපයක් ඇති වෙනවා. විශේෂයෙන් ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්ත කණ්ඩිය, එසේම කන්දකැටිය, බිබිල, බදුල්ල, නුවරඑළිය සහ බදුරලිය, රත්නපුර වැනි ප්‍රදේශවල තැනින් තැන පමණක්. ක්‍රම රාත්‍රී කාලයේ වෙන රාත්‍රී 8 9 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක වැසි රහිත තත්ත්වයක් පවතිනවා. ගිරාඳුරු කෝට්ටේ, කන්දකැටිය, බදුල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තැනින් තැන පමණක් සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 25ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. පස්යාල, මීගම වැනි ප්‍රදේශවල සෙල්සියස් අංශක 29ක් 30ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය සාමාන්‍ය අගයක් ලෙසට පැයට කිලෝමීටර් 15ක ආගයක පවතිනවා. ගාල්ල මාතර, එසේම කළුතර ආශිත වෙරළාශිත ප්‍රදේශ හැරුණුකොට සෙසු සියලු වෙරළාශිත කලාපවල පැයට කිලෝමීටර් 25ක ආගයෙන් සුළං ඇති වෙනවා. එසේම තවත් දෙයක් විශේෂයෙන් ඔබ දැනුවත් කළ යුතුමයි. එනම් රාත්‍රියේදී සහ අලුයම් කාලයේදී තද ශීතලක් ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක ඇතිවනවා. එයින් ආරක්ෂා වීමටත් අවශ්‍ය පියවර ලබා ගන්න. හරිම වේද නිතර බලන්න, සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. හාමුවමු ශ්‍රී ලංකාවේ නාවිකයින් සියලුම දෙනාට සෝදායි දිනයක් වේවා.